මේක ගැන අපිට කතා කරන්න බැහැ නම් කාටද කතා කරන්න පුළුවන්. මේක අපි ඔබතුමාගෙන් ඉල්ලන්නේ මේ සභානායකතුමාගෙන් අවසර ගන්න ඕනේ අපි ඒකට. ඔබතුමාලා 20ක් නැගිටලා ඉල්ලන්නේත් ඒක තමයි. ආණ්ඩු පක්ෂයේ ප්‍රධානවට කටයුතු අද ප්‍රමුඛස්ථානය ගන්නවා. ඒ නිසා මේක රීති විරෝධී ගරු විපක්ෂ නායකතුමා රීති විරෝධී අපි විවාද කිරීමට ආණ්ඩු පක්ෂයේ අද දින ආණ්ඩු පක්ෂයේ කටයුතු තමයි අද දින ප්‍රමුඛස්ථානය ගන්නේ. ආණ්ඩු පක්ෂයේ කටයුතු තමයි ප්‍රමුඛස්ථානය ගන්නේ. ඒ අනුව මේ කාරණාව රීති විරෝධී. Any committee in the parliament can make recommendations, but the approval, the power to approve lies with the parliament. ராஜலட்சுமி முதியோர் பாதுகாப்பு இல்லம் இயற்கையும் சுத்தமும் கூடிய சூழல், தனியாக மற்றும் இணைந்து தங்குவதற்கான காற்றோட்டமானதும் நேர்த்தியானதுமான அறைகள், நவீன மற்றும் இலகு பாவனைக்கு உகந்த குளியலறை மற்றும் மலசல கூடங்கள், 24 மணி நேரமும் CCTV கேமரா மற்றும் காவலாளியுடன் கூடிய 100% பாதுகாப்பு, ஓய்வு நேர பொழுதுபோக்கு அம்சங்கள், பார்வையாளர்களுக்கு சிறப்பு அமைவிடம், சைவம் மற்றும் அசைவ உணவுகளுக்கான தனித்தனியான சமையல் அறைகள், நூலகம் மற்றும் வழிபாட்டு தளம், எந்நேரமும் வைத்தியரை அணுகுவதற்கான பூரண வசதி, உணவு மற்றும் மாத்திரைகள் குறித்த தனித்தனியான பராமரிப்பு, நடைபயிற்சி, விளையாட்டு உள்ளிட்ட அத்தனை வசதிகளுடன் பயனாளர்களின் கோரிக்கைகளையும் நிறைவேற்றி தரும் வகையிலான மிகச்சிறந்த பராமரிப்பு மையம், வேலை வாய்ப்புகளும் கைவசம் உள்ளது. வவுனியா வைத்தியசாலையிலிருந்து 2 கிலோமீட்டர் தூரத்தில் அமைந்துள்ள ராஜலட்சுமி முதியோர் பாதுகாப்பு இல்லத்துடன் தொடர்பு கொள்ள திரையில் காணும் தொலைபேசி இலக்கங்களுடன் தொடர்பு கொள்ளுங்கள். දාලා මෙහෙට ගේන්න හැදුවේ. එසා ඒවා ඊටාම බරපතල කරුණු අපි 3න් 2 බලයක් තියෙන ආණ්ඩුවක් අපි එහෙම හිතන්න ගත්තොත් මොකද්ද වෙන්නේ කියලා තමයි ඔබතුමාලා හිතන්න ඕනේ. රයිට්? ඕගොල්ලෝ මේ 30ක් 40ක් තියාගෙන හිතන එක අපි හිතුවොත් ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෑ කරුමන්තෝ අපි ඒක වෙනදාසක විවාද කරමු. අපි සහ මුලින්ම මේක ඒ නිසා මම ඔබතුමාගේ ඉල්ලා සිටිනවා මේ සම්බන්ධව මම හිතන්නේ නැවත විවාදයක් අවශ්‍ය නැහැ. අපි ඡන්දයක් ඉල්ලනවා මේ සම්බන්ධව ඔබතුමා ඒ පිළිබඳව ඡන්ද විමසීමෙන් පසුව තීන්දුව කරන්න කියලා. මොකද අපි කැමති නැහැ මේක නිකන් විවාද කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා ඔබතුමාලා 20 දෙනෙක් නැගිටලා ඉන්නවා. මේ ගරු දායශ්‍රී ජයසේකර මන්ත්‍රීතුමා. ගරු කතානායකතුමා. දායශ්‍රී ජයසේකර මන්ත්‍රීතුමා. ගරු කතානායකතුමා අපි මේක බොහොම පැහැදිලිව ඉල්ලන්නේ ආණ්ඩුව අපේ ස්ථාවර නියෝග 19 යටතේ. ඒක හොඳට කියවලා බලපුවාම මේ ආණ්ඩු පක්ෂයේ සභානායකතුමාගෙන් අවසර ගන්න අවශ්‍යතාවයක් නැහැ ඒකට. ඒක බොහොම පැහැදිලි. ඒ වගේම මේ විනිශ්චයකාරතුන් ගැන කතා කරනවා. දැන් මේ විනිශ්චයකාරතුන් පත් කරන්න නැතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා ජනාධිපතිතුමා. විනිශ්චයකාරතුන් 8 දෙනෙක් දැන් පත් කරලා නැහැ. මේ සමහර බෙන්චස් ෆික්ස් කරලා නඩු ආනවා. මේ ඉඩක් නැහැ මේ ලෝයර්ස්ලාට කියලා කතා කරන්න. ඒ වගේම මේ විනිශ්චයකාරතුන්ගේ කාලය දික් කරන්න දැන් අවුරුදු 2කින් කාලය දික් කරන්න ආණ්ඩුව කටයුතු කරමින් යනවා. මේවා තමයි මේ රටේ මේ අධිකරණයට කරන බලපෑම. මේක ගැන අපිට කතා කරන්න බැරි නම් කාටද කතා කරන්න පුළුවන්. මේක අපි ඔබතුමාගෙන් ඉල්ලන්නේ මේ සභානායකතුමාගෙන් අවසර ගන්න ඕනේ අපි ඒකට. ඒකට අවසර ගන්න තියෙන්නේ. ඔබතුමා සාකච්ඡා කරලා 19 වගන්තියට අපිට ඉඩ දෙන්න. මේක මාර කතාවක් නේ. මේගොල්ලෝ මේ උසාවි ගිනි දියපු අය උසාවි වල නඩු අහපු අය 88 89 ඡන්දයක් කෝල් කරන පද පාර්ලිමේන්තු සම්ප්‍රදාය බහුතරය ලබා ගරු සභානායකතුමා. පාර්ලිමේන්තුවේ සභාවේ කටයුතු පිළිබඳව යම්කිසි වාදයක් තිබෙනවා නම් ඊටාම පැහැදිලිව මේ පාර්ලිමේන්තුවට පුළුවන් තීන්දුව කරන්න. ඒ නිසා ඒ පිළිබඳව අපි ඉල්ලා සිටිනවා ඡන්දයක්. ඔබතුමාලා 20ක් නැගිටලා ඉල්ලන්නේත් ඒක තමයි. ඒ නිසා අපි මැතිවරණ ඡන්දයක් අඳවන්න. එහෙම ඕන තරම් අත්දැකීම් තිබෙනවා මේ පාර්ලිමේන්තුවේ. ගරු විපක්ෂ නායකතුමා. ගරු කතානායකතුමා සභානායකතුමාට අවස්ථාව දුන්නා වගේ මටත් අවස්ථාව දෙන්න. ඔබතුමාට අවස්ථාව දෙන්න. ගරු කතානායකතුමනි අද අපි මේ ඉදිරිපත් කරලා තිබෙන යෝජනාව යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය, නීතියේ ආධිපත්‍ය, ප්‍රජාතන්ත්‍රවාදයේ සුරක්ෂිත කිරීම සඳහා ස්වාධීන අධිකරණයක් අවශ්‍ය වීම, පත් නොකරපු විනිසුරුවන් 8 දෙනා අභියාචනාධිකරණයටත් ශ්‍රේෂ්ඨාධිකරණයටත් පත් කිරීම, ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ
ඒ වයස් දීර්ඝ කිරීම අවසර දෙකකින් මේ වගේ කටයුතු තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් එල්ල වෙනවා. ඒ වගේම අධිකරණයට විනිසුරුවන්ට ගොඩ ගහගන්න ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන වැඩ කටයුතු අද ප්‍රමුඛස්ථානය ගන්නවා. ඒ නිසා මේක රීති විරෝධී ගරු විපක්ෂ නායකතුමා රීති විරෝධී අපි විවාද කිරීමට ආණ්ඩු පක්ෂයේ අද දින ආණ්ඩු පක්ෂයේ කටයුතු තමයි අද දින ප්‍රමුඛස්ථානය ගන්නේ. ආණ්ඩු පක්ෂයේ කටයුතු තමයි ප්‍රමුඛස්ථානය ගන්නේ. ඒ අනුව මේ කාරණාව රීති විරෝධී ප්‍රධාන වැඩ කටයුතු අද න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා ලේකම් මණ්ඩලෙත් ඒ තාක්ෂණික උපදෙස් මත තමයි මේ කියන්නේ. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකතුමා ඔබතුමාට ඡන්දයක් අරගෙන බලන්න පුළුවන් මොකක්ද තත්ත්වය කියලා. අපි පොයින්ට් ඔෆ් ඕඩර් ඔබතුමා මතක තියාගන්න ස්ථාවර නියෝග 140ක කොහොම නෙවෙයි. ඒකන්තුමිය පුළුවන් නම් මුන්න සික්සලි යන්න කියන්නේ. සභානායකතුමා ඔය සික්සලි යන්න පුළුවන්. ගරු කතානායකතුමා ඔබතුමාට අපි ඉල්ලා සිටිනවා මොන හරි එකක් තියෙනවා 146 වලින් යන්න ස්ටෑන්ඩින් ඕඩර්ස්. පැහැදිලිම කරුණාකර ගරු මන්ත්‍රීතුමාලා අසුන් ගන්න ස්ථාවර නියෝග 146 ප්‍රකාරව මේ ස්ථාවර නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ වැඩි විස්තර සම්බන්ධයෙන් සියලු ප්‍රශ්න මෙහිම සිදු කර ලැබෙත්තේ කතානායක විසින් යෝග්‍ය සාකච්ඡා ආකාරයට වරින් වර නිකුත් කරන ලද නියෝග මත කතානායකතුමා අපි විවාදය පවත්වාගෙන යනවා. ගරු ඇමතුමාට අවස්ථාව දෙන්න 146 කියවන්නේ. ගරු මන්ත්‍රීතුමා 146. ගරු කතානායකතුමනි අද දින මන්ත්‍රීතුමා ඔබතුමා you have 11 minutes. ගරු කතානායකතුමනි අද දින පාර්ලිමේන්තුවේ සම්මතය සඳහා විශේෂ 146 කියවන්නේ ගරු මන්ත්‍රී. යටතේ 146 තියෙන ගැසට් නිවේදන දෙක 146 කියවන්නේ. සහ ගරු කතානායකතුමා ඔබතුමා කරුණා කළා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීම සඳහා සභානායකතුමාටත් දෙනවා නම් මයික් එක ඔන් කරලා කතා කරන්න මටත් දෙන්න. විපක්ෂ නායකතුමා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මන්ත්‍රීවරු 20ක් ස්ථාවර නියෝගවලට අනුකූලව ඔබතුමාට යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය මිනිසුරුවරු 8 දෙනෙක් පත් කිරීම විශ්‍රාම යන වයස ඉහළ නොදැනීම ඒ කරුණු කාරණා මත අපිට ඇයි විවාදයක් ලබා නොදෙන්නේ? ඇයි විවාදයක් ලබා නොදෙන්නේ? මන්ත්‍රීතුමා ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා නිශාන්ත ජයවීර මන්ත්‍රී ඔව් ගරු කතානායකතුමනි දැන් මේ ඒ අනුව රටේ පවතින අසාම මේ ජනතාව පීඩාවට පත්වීම ඇතුළේදී ගරු ජනාධිපතිතුමා සහ කැබිනට් මණ්ඩලය විසින් තීරණය කරනු ලබනවා මේ මිලියන 60ක ඉඳලා මිලියන 36ක් දක්වා අඩු කරන්න මේ අයවැය යෝජනාවේ තිබිච්ච ඒ යෝජනාව නෑ ගරු කතානායකතුමා මේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය තමයි ස්ටෑන්ඩින් ඕඩර්ස් අනුව යනවා නම් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සම්මත වෙච්ච දේ තමයි ගේන්න ඕනේ. දැන් සම්මත වෙලා මම අද ඉදිරිපත් කරපු දේ නෙමෙයි මෙතුමා ඉදිරිපත් කරන්නේ. ඒ නිසා පොඩගෙන ඒ නිසා ඔබතුමාට අයිතියක් තියෙනවා ඕනම් ස්ටෑන්ඩින් ඕඩර් සස්පෙන්ඩ් කරන්න. ගරු අපි මේ කියන කාරණේ පාර්ලිමේන්තුවේ සම්මතයට තමයි අපි ඉදිරිපත් කරන්නේ. ඔව් ගරු හර්ෂ දිනපන්තුමා දැන් ඔබතුමා මේක අඩු ඔබතුමාට කරන්න එක දෙයක් තියෙනවා. ඒ දේ තමයි පාර්ලිමේන්තුවේ ස්ටෑන්ඩින් ඕඩර් සස්පෙන්ඩ් කරලා මේක කරන්න පුළුවන්. හැබැයි සස්පෙන්ඩ් නොකර මේක කරන්න බෑ. කරන්න බෑ. ඔබතුමී ස්ටෑන්ඩින් ඕඩර් මොකද්ද? ඔබතුමී ස්ටෑන්ඩින් ඕඩර් There's no such standing order saying that the Public Finance Committee has to approve any motion coming to the Parliament. There is no such standing order saying that the Public Finance Committee has to approve. Public Finance Committee can make recommendations. The chairman of the committee can very well make recommendations, but there is no requirement of approval. The Parliament is the body with public finance control.
approve. If the parliament approves, it will go forward. ආගෙනින් මෙතන මේ ඉතිහාසයේ කවදාවක්වත් වෙච්ච නැති ප්‍රජාතන්ත්‍රවාද විරෝධී කතාවක් මෙතුමිය කිව්වා. එතුමිය කියන්නේ මුදල් කොමිටිය අත්‍යවශ්‍යතාවයක් නෑ. එහෙමනම් ඒකයි කියන්නේ. එහෙමනම් මුදල් කොමිටිය ඉවත් කරන්න. මුදල් කොමිටිය ඉවත් කරන්න. සම්පූර්ණ අපි සම්ප්‍රදාය පාර්ලිමේන්තුව වැඩ කරන්නේ සම්ප්‍රදාය මත. මේක පොඩකින්නකෝ පාර්ලිමේන්තුව වැඩ කරන්නේ සම්ප්‍රදාය මත. සම්ප්‍රදාය තමයි මේක බ්‍රිටිෂ් පාර්ලිමේන්තු එකෙන් ආපු දෙයක්. මුදල් කමිටුවේ සම්මත වෙලා තමයි මෙතනට ගේන්නේ. මීට කලින් ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවේ එහෙම වුණාම ස්ටෑන්ඩින් ඕඩර් සස්පෙන්ඩ් කරලා ඒගොල්ලෝ සම්මත කරා. එහෙම කරනවා නම් කරන්න. හැබැයි මේ කියපු කතාව සම්පූර්ණයෙන්ම වැරදි. හරි එහෙමනම් මේ කොමිටි වහන්න. පාර්ලිමේන්තුවේ මොන කෙහෙල් මල්ටද කොමිටි තියෙන්නේ? මොන කෙහෙල් මල්ටද කොමිටි තියෙන්නේ? එන කොමිටිය Point of order. The chairman is misrepresenting what I'm saying, Honorable Speaker. I'm not saying that the Public Finance Committee has nothing to do in the Parliament. Any committee in the Parliament can make recommendations. But the approval, the power to approve lies with the Parliament. The committees cannot approve or disapprove anything that comes into those committees. That is, and there is no standing order. I will challenge Honorable Members Harsha De Silva on this. There is no standing order supporting his notion. And our Parliament, Honorable Speaker, should not know the standing orders. පාර්ලිමේන්තුවේ විනාඩි 10ක් සඳහා తాවකාලිකව අත්හිටවනු